රසම රසයි YouTube channel එකට ඔබ ආදරයෙන් පිළිගන්නවා. අද මං ඔයාලට කියන්න යන්නේ පහසුවෙන්ම පොල් කේක් එකක් හදාගන්නේ කොහොමද කියලා. මේ සඳහා අපට අවශ්‍ය වන්නේ කුඩාවට කපාගත් රටඉඳී, පුහුල් දෝසි, වියලි මිදි, බේකින් පවුඩර්, බේකින් සෝඩා, පාම් පිටි, පොල් පැණි, වනිලා. පොල් පැණි සාදා ගන්නා ආකාරය පළවෙනි කමෙන්ට් එකේ තියෙනවා. එතනින් අරගන්න. මුලින්ම සාදාගත් පොල් පැණියකට වියලි මිදි එකතු කරන්න. ඉන්පසු පුහුල් දෝසි, රටඉඳි, බේකින් පවුඩර්, බේකින් සෝඩා දමා හොඳින් කලවම් කරන්න. ඉන්පසු පාන් පිටි කෝප් එකහමාර දමා නැවතත් හොඳින් කලවම් කරන්න. දැන් වැනිලා තේ හැන්දක් එකතු කරන්න. සියල්ල හොඳින් කලවම් කර තෙල් කඩදාසියක් දමා සූදානම් කරගත් තැටියකට මෙම මිශ්‍රණය දමා තුනී කරගන්න. ඔබ කැමති අයුරකින් සරසා ගන්න. සෙල්සියස් අංශක 190ට විනාඩි 15ක් ෆ්‍රී හීට් කරගත් අවන් එකට කේක් තැටිය දමා විනාඩි 20ක් තබන්න. අවන් එකේ උෂ්ණත්වය අනුව කාලය වෙනස් විය හැක. දැන් අපේ කේක් එක ලෑස්තියි. මෙවැනි තවත් වටිනා වීඩියෝ නැරඹීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. අපේ මේ වීඩියෝ එක නැරඹුවාට ඔබට ගොඩක් ස්තුතියි.